ආයුබෝවන් MMR channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද channel එකෙන් අරන් ආවේ බෝංචි කරියක් කිරට ඒ වගේම රසට හදන විදිහ. ඉතින් බෝංචි වල තියෙන කොළ පාට ඒ විදිහටම තියාගෙන බෝංචි කරිය හදන රහස මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මගේ channel එක බලන්නේ subscribe නොකර නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. අවශ්‍ය වන දේවල් තමයි හොඳට හොදලා ඔයාලා කැමති හැඩයකට කපාගත්ත බෝංචි ටිකක් අරගන්න. ඊට අමතරව ලූණු ටිකක් පොඩියට කපලා අරගන්න. රතු ලූණු හෝ බී ලූණු ගෙඩි භාගයක් කපලා අරගන්න. අමු මිරිස් කරල් 3ක් වගේ මම කපලා අරගන්නවා. සුදු ලූණු බික් 2ක් වගේ පොඩියට කපලා අරගන්නවා. කරපිංච ටිකක්, කුරුඳු පොත්තක්, තක්කාලි ගෙඩියක් පොඩියට කපලා අරගන්නවා. රස අනුව ලුණු, කහ කුඩු, ගම්බිරිස් කුඩු 3-5, පොල් තෙල්, මිටි කිරි ස්වල්පයක්. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. දැන් වළඳක් ලිපේ තියලා මම ඒකට පොල් තෙල් මේස හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. තෙල් ටික රත් වෙනකොට කපාගත්ත සුදු ලූණු ටික එකතු කරලා තරමක් රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. දැන් කපාගත්ත රතු ලූණු ටික හෝ බී ලූණු ටික එකතු කරන්න. කරපිංච ටික එකතු කරන්න. කපාගත්ත අමු මිරිස් ටික එකතු කරන්න. කුරුඳු පොත්තත් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. දැන් කැමති හැඩයකට කපාගත්ත බෝංචි ටික එකතු කරන්න. ආයිත් හොඳට කලවම් කරගන්න. දැන් රස අනුව ලුණු එකතු කරනවා. 3-5 තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. 3-5 ගොඩක් එකතු කරන්න එපා. එතකොට බෝංචි වල තියෙන නියම රසය එන්නේ නැහැ. 3-5 රස තමයි එන්නේ. ඒ නිසා 3-5 පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. කහ කුඩු ස්වල්පයක් එකතු කරනවා. ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. දැන් පියනකින් වහලා විනාඩියක් වගේ බෝංචි ටික උයා ගන්න. ගොඩාක් වෙලා පියනකින් වහලා උයා ගන්න එපා. එතකොට බෝංචි වල තියෙන පාට වෙනස් වෙනවා. තැඹිලා වැඩි වෙනවා, රසය අඩු වෙනවා. ඒ නිසා විනාඩියක් වගේ වහලා තිබුණාම උයා ගත්තාම ඇති වහලා. දැන් මිටි කිරි පොඩි ප්‍රමාණයක් මම එකතු කරනවා. ඔයාලට හොදි ගතිය ඕනි නම් මීට වඩා මිටි කිරි එකතු කරන්න. මම බත් එකට බඳින්න තමයි අද බෝංචි කරිය හදන්නේ. ඒ නිසා කිරි ගොඩක් එකතු කරන්නේ නැහැ. දැන් කිරි ටික මේ වගේ හොඳට නටනකොට ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ තමයි මම කපාගත්ත තක්කාලි ටික එකතු කරලා කලවම් කරගන්නේ. දැන් ඔයාලා හිතනවා ඇති ඇයි තක්කාලි මේ වෙලාවේදී එකතු කරන්නේ කියලා. තක්කාලි මේ වෙලාවේදී එකතු කරන්නේ තක්කාලි වල ඕනවට වඩා තැඹුණාම තක්කාලි වල තියෙන ගුණය නැති වෙනවනේ. ඒ නිසායි මේ වෙලාවේදී එකතු කරන්නේ. ඉතින් දැන් බෝංචි කරිය හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් බෝංචි කරිය මේ විදියට හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්න. ඇත්තම මේ බෝංචි කරිය හරිම රසයි. ඉතින් channel එකට like එකකුත් දාන්න. ඉතින් නැවත හමු වන තුරු ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.